යෝකොසො නිහොන්へජපානයට සාදරයෙන්.はい会社さん、メツルさん、来週のバーベキューですけど、準備はどうしますか？誰が何を持ってきますか？肉と野菜は私が買っていきますよ。ネッツェルさんいいですか？私も手伝いましょうか？大丈夫ですよ。はい、いいですね。はい。では座ってください。では先生、皆さん、こんにちは。こんにちは。いいです。皆先生、අපි තුන්දෙනාගේ කයිවයි එකත් එක්ක අද අපි ලෙසන් එක ආරම්භ කරන්න යන්නේ නේද?はい。ではバーベキューの準備ですね。はい。いいです。ではමේක තමයි අද අපි කරපු කයිවයි එක. එහෙනම් අපි බලමුද先生මේකේ තේරුම මොකක්ද කියලා.はい. කයිවの意味ですね. ではඅපි තුන්දෙනා කයිව එක කරපු නිසා අනිත් අයට චුට්ටක් මේක ප්‍රැක්ටිස් කරන්න කියමු නේද ඉස්සෙල්ලාම.はい.はい。අපිට来週のバーベキューですけど準備はどうですか？誰が何を持ってきますか？はい、来週のバーベキューですけど準備はどうしますか? ලබන සතියේ මොකක්ද තියෙන්නේ? බාර් බෙ කියු. ජපානයේ බාර් බෙ කියු හරි විශේෂයි නේද සෙන්සේ? හරි, ගොඩක් ප්‍රසිද්ධයි. එළිමහනේ ආහාර සකස් කිරීමේ準備はどうしますか?準備means 준비가 의미가 오 සූදානම නේද? සූදානම කොහොමද කියන එක අහන්නේ නේද? ඊට පස්සේ 誰が何を持っていきますか? එතකොට මම අහුවා නෙත්සර් සන්ගෙනුයි කෞශල් සන්ගෙනුයි කවුරු හරි කවුද නැත්නම් කවුද කියන එක. 誰がකියලානේ අපි හුවේ. කවුද මොනවද අරගෙන එන්නේ? ඊට පස්සේ නෙත්සර්さん උත්තර දීපේක කියන්න බලන්න දිව්‍යさん. 肉と野菜は私が買ってきますよ. මොනවාද අරන් එන්නේ දිව්‍යさん? 意味は? エレベル. 肉と野菜 මසුයි එළවලුයි නේද? meat エレベル vegetable. හරි, 私が買ってきますよ. මම මිලදී අරගෙන එනවා කියන එක නේද? මේ කව් මෙතන තියෙන්නේ අපි මිලදී ගන්නවා කියන verb එක. කව් තමයි කත්තේ බවට පත් වෙන්නේ. එහෙනම් මිලදීගෙන යනවා කියන එක තමයි අදහස් කරන්නේ. ඊළඟට කෞශල්‍යさん මොකද කිව්වේ? ネツサルさん、いいですか？私も手伝いましょうか？කෞශල් සන් කියනවා නෙත්සර් සන් ඊ දෙස් කා? එහෙමද? හොඳයිද කියලා අහලා කියනවා වතාෂි මෝ තෙත්සුදායි මෂෝකා. මොකක්ද ඒක? අපි ගිය සතියේ ඉගෙන ගත්ත ග්‍රැමර් පැටර්න් එක බුම්පොනෝතෝ එක. මොකක්ද ඒකේ අදහස? මමත් උදව් කරන්නද? මමත් උදව් කරන්නද කියලා තමයි අහන්නේ. මෂෝකා නේද? අපි එකෙන් ඉගෙන ගත්තේ මමත් එහෙනම් උදව් කරන්නද කියලා තමයි අහන්නේ. හයි. ඊළඟට නෙත්සර් සන් මොකද කිව්වේ? 大丈夫です。ඕකේ කරා නේද? එහෙනම් උදව් කරන්න කියලා කිව්වා. හයි, දිව්‍ය සන් අපිට පාඩම අවසානයේ මොකක්ද පුළුවන් වෙන්නේ? නිවසේ සාදයක් පවත්වන විට මිලදී ගත යුතු දේ හෝ කුමන භාණ්ඩයක් ගෙනෙන්නේද යන්න එකිනෙකා සමග සාකච්ඡා කරන්න පුළුවන් වෙනවා. හරි. දැන් එහෙනම් අපි සාදයක් එහෙම නැත්නම් බාබිකියු එකක් දාන්න ලෑස්ති වෙන්නේ. ඒක නිසා සෙන්සේ බාබිකියු එකක් දාන්න කලින් පාටි එකක් දාන්න කලින් අපි ඒකට අවශ්‍ය කරන කලමනා ටික එකතු කරගන්න ඕනේ. ඒක නිසා කොතොබනෝ ජුම්බි වචන සූදානම් කරගෙන ඉමු. හයි. 何がありますか? 肉 කියන්නේ මස් නේ? හොඳට පුරුදු වචනයක් නේද? මස් වර්ග අපිට කිහිපයක් ගන්න පුළුවන්. මස් කියපුවම එක වර්ගයේ දේවල් තියෙනවානේ. මොනවාද? 牛肉、豚肉、鶏肉、ソーセージ。はい。牛肉意味は何ですか？ハラマス。ハラマス。beef。豚肉、ポーク。鶏肉、チキン。ソーセージ。ソーセージ。はい。じゃあ次は野菜とはエレベルね。次はシーフード。シーフード නේද? හයි. සීෆුඩ් නේ. සීෆුඩ් වලත් අපිට වර්ග කිහිපයක් ගන්න පුළුවන් නේ. はい。何がありますか? 魚、エビ、イカ、ホタテ。そうですね。ホタテ。はい。果物。はい、果物。ඒක හැමෝම දන්නවනේ නේද?はい,次. リンゴ、バナナ。リンゴ、バナナ。はい、いいです。次. 焼きそば。焼きそば。
මේ soba noodles නේද? සුංගි? ඔනිගිරි නේද? ඔනිගිරි. මොනවද සෙන්සි අපි මේවට කියන්නේ? බත් ගුලි කියලා අපි කියන මේ කොළ වර්ගේ මොනවද මේ ඔතන මේ ත්‍රිකෝණාකාර හැඩයට හැඩවලට ඔතනවා අපි නොරි කොළ නේද? නොරි කොළ වලින් තමයි මේ මෙහෙම ආවරණය කරලා තියෙන්නේ. මොනවද මේක? ඔනිගිරි. මොයිචිදෝ? ඔනිගිරි. හයි. එදෙස්. සුංගි? යකිනිකුනෝ තාරේ සෝසු. මේක සෝස් මේ යකිනිකුනෝ තරේ කියන්නේ සෝස් එකක්. මේක ටිකක් ස්වීට් රසයි නේද? පොඩි පැණි රසක් තියෙනවා. මේක සෝසු නේද? සෝස් කියන එක. හයි. මේක අය කියවන්න බෑ. මොයිචිදෝ? යකිනිකුනෝ තාරේ. තරේ. හයි. යකිනිකුනෝ තරේ. හයි. සුංගි? ඔකාශි කියන්නේ රස කැවිලි නේ. 皆さん好きですね。はい。はい。お菓子。次。はい次はソフトドリンク。ソフトドリンクකියන්නේ soft drinks ね soft drinks はいお茶、ジュース。お茶とはテ。テジュースジュースねはいじゃあ次はお酒。お酒කියන්නේ මත්පැන් ජපාන් මත්පැන් කියලා අපිට ගන්න පුළුවන් මත්පැන් වර්ගත් කීප ආකාරයකින් ගන්න පුළුවන්はい何がありますかビール、ワイン、日本酒、焼酎。ビールビールワイン日本酒ジャパン酒。ジャパン酒日本の酒ねジャパン මොනවයින්ද 酒 හදන්න කියලා අහලා තියෙන එක. හාල් වලින් නේද? හයි. සුංගිව? 焼酎。 ෂෝචු. අහලා තියෙනවද කලින් ඒක? 知ってます。 ෂෝචු. හයි. ෂෝචු කියන්නේ මත්පැන් වර්ගයක් තමයි. මද්යසාර තමයි. හැබැයි සාල් විතරක් නෙමෙයි නේද? ස්වීට් පොටේටෝ වල සාරය අරගෙන බාර්ලි වලින් අරගෙන මේ අර පැසවල එහෙමනේ හදන්නේ. එතකොට එහෙම හදන ඒ කියන්නේ මේ හාල් වලින් විතරක් නෙමෙයි අර මේ ෂෝචු කියන එක අර අපි කියපු බාර්ලි ස්වීට් පොටේටෝස් වගේවත් පාවිච්චි කරනවා. හරි? තව ටිකක් කියවලා හොයලා ඉගෙන ගන්න පුළුවන් මේවා හදන්නේ කොහොමද කියලා නේ සෙන්සි. හයි. සුගි. පොනොත් නේ හරි අපි ග්‍රැමර් පැටර්න් එකේ ඉස්සෙල්ලාම ග්‍රැමර් පැටර්න් එක කතා කරන්න කලින් මේ verbs දෙකේ තේරුම් බලමු. නනි නනි තේ මොකද තියෙන්නේ? ඉකිමස් නනි නනි තේ කිමස් ඉකිමස් කියන්නේ යනවා. කිමස් එනවා කියන එක නේ. එතකොට ක්‍රියාපදයක තේ ෆෝම් එක හැදුවාම ඒකේ මොන වගේ අදහසක්ද ආවේ? ක්‍රියාපදයක තේ ෆෝම් එකක් ඇදුවාම යම් කිසි දෙයක් කිරීමට පෙර. කරලා කියන අදහස හැදෙනවනේ නේද? එතකොට මොනවා හරි දෙයක් කරලා යනවා එනවා කියන අදහසට භාවිතා කරන්න පුළුවන්. මෙතන උදාහරණ බලන්න මොකද තියෙන්නේ? මොත්තේ මොත්තේ ඉකිමස්. එහෙනම් මොත්තේ කියන්නේ අරගෙන කියන එකනේ. මොත්තේ ඉකිමස් අරගෙන යනවා. කත්තේ කිමස් මිලදීගෙන එනවා. මිලදීගෙන එනවා කියන එකනේ. හරි අපි ඒකත් එක්කම රේගුන් එක බලමු. හයි දිව්‍යසන් දොසෝ 明日のパーティー、私はデザートを持って行きます。意味は何ですか？明日のパーティー හෙට පාටි එකට මම ඩෙසර්ට් අරගෙන එන්න. හෙට සාදයට මම ඩෙසර්ට් අරගෙන එන්නන්නේ. යනවා. අරගෙන යනවානේ. සෝදස්නේ. හයි එතකොට මොචිමස් කියන verb එකේ තේ ෆෝම් එක හදලා ඉකිමස් එකතු කරලා තියෙනනේ. මොත්තේ ඉකිමස් අරගෙන යනවා කියන අදහස තියෙන්නේ. හයි උත්පලසන් ඊළඟ වාක්‍ය කියවමු අපි. 国の料理を使ってきました。どうぞ食べてください。国の料理を作ってきました。意味は何ですか？ මේ මගේ රටේ කෑමක් හදාගෙන ආවා. මෙන්න කාලා කරුණා කරලා කන්න. そうですね。はい。මගේ රටේ කෑමක් නේද? 国の料理කියන්නේ තමන්ගේ රටේ කෑමක් හදාගෙන ආවා. නේ? 作りますකියන verb එකේ තේ ෆෝම් එකනේ. 作ってきました。හදාගෙන ආවා. どうぞ食べてください。එන්න කාලා බලන්න කියන අයිඩියා එක දෙනවානේ.はい。නදුරිさんඊළඟ වාක්‍ය අපි කියවමු. はい先生。飲み物を買ってきましたよ。意味は何ですか？ බීම ජාති මිලදීගෙන එන්නම්.
飲み物を買ってきましたよ。ビーマジャーで はいそうですね。ビーマジャーでボナදේවල් මිලදී අරගෙන ආවා. はい次の文型は何ですか。はい。ナンドニさん読んでください。はい。例文の読んでください。チョコレートケーキとチーズケーキどっちがいいですか？どっちがいいですか?はい. මුලින්ම තියෙනවාどっちがいいですか? මට ඉස්සරම කියන්නේ දොච්චි. අපි දොච්චි පාවිච්චි කරන සාමාන්‍යයෙන් කැෂුවල් පදයක් විදිහට. අපිට ඒකේ ෆෝමල් පාවිච්චි කරන පදේ මොකක්ද? දොච්චිරා.はい. දොච්චිරානු කැෂුවල් ෆෝම් වා දොච්චි දෙස් නේ.はい. දොච්චිがいいですか? ඒ කියන්නේ මොකක්ද ඒක තේරුම? මොනවා හරි දෙකක් අපිට තෝරා ගැනීම සඳහා ಜಾති දෙකක් තියෙන වෙලාවට අපි පාවිච්චි කරනවා දොච්චිරාがいいですか? ඒ දෙකෙන් කොයිකද හොඳ? නැත්නම් දොච්චිがいいですかකියන එක නේද? හරි අපිට හිම අවස්ථාවක් එනවා තෝරගන්න. එහෙනම් මෙතනදී මොකද වෙලා තියෙන්නේ? මම නම් දෙකටම කැමතියි. මොකද ඉවසම මෙතන උනේ? චොකෝලේට් කේකි තෝ චීස් කේකි කමාどっちがいいですか? හරි මේ චොකෝලට් කේක් සහ චීස් කේක් වලින් කොයිකටද කැමති? කොයිකට කැමතිද කියලා තමයි අහන්නේ නේද? හරි. ඒත් එක්කම තව කොටසක් තියෙනවා නේද සෙන්සේ? මොකක්ද ඒක? උත්පලසන්? どれがいいですか? මොකක් එක්කද? සෙන්ටෙන්ස් එකත් එක්ක කියලා කියලා අපිට සමහර දේවල් තෝරගන්න සිද්ධ වෙන්නේ දෙකකින් විතරක් නෙමෙයි. කීපයක් අතරින් තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් තෝරගන්න සිද්ධ වෙන වෙලාවලුත් තියෙනවා නේද? මේ netසරසා ඒ වගේ වෙලාවට අපි මේ වාක්‍ය කියලා ඊට පස්සේ අපි මොකද්ද කියන්නේ? どれがいいですか? どれがいいですか? අපි ಜಾති කීපයක් කියලා එහෙම වෙන්න පුළුවන්. මෙතන තියෙනවා ඔචා. ඔචා.はい読んでくださいnetසරසා. お茶いろいろありますね。どれがいいですか? ඔචා. චා. තේ කිව්වහම ජපානයේ තේ වර්ග සෙන්ස ගොඩක් තියෙනවා නේද? මොනවද තියෙන්නේ උත්පලසන්? ඌරොන්චා. කෝචා. ඔචා ඔය වගේ අපි තේ වර්ග කීපයක් ගැන කතා කරනවා. ඒක නිසා තමයි කියන්නේ මොකද්ද කියන්නේ? ඉරෝ ආරිමස්නේ. කීපයක් තියෙනවනේ කියලා කියනවා. එහෙනම් ගොඩක් තියෙනවා නේද? ඒක අතුරින් නිසා තමයි අපි කියන්නේ මොකද්ද කියන්නේ? どれがいいですか? 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 එහෙනම් මට ආයෙත් කියන්න දිව්‍යසං ඇයි අපි දොච්චි නැත්තම් දොච්චිරා කිව්වේ? ඇයි අපි දොරේ කිව්වේ කියලා අපිට කාගේ හරි කැමැත්තක් අහනකොට මොන හරි දේවල් ප්‍රමාණයක් තිබිලා ඒකේ කැමැත්ත අහනකොට අපි ඇයි දොච්චි නැත්තම් දොච්චිරා කිව්වේ? දොච්චිරා කියද්දී සෙන්සේ චොකලේට් කේකුයි චීස් කේකුයි විතරයි. ඔව් ಜಾති දෙකක් පාවිච්චි කරනකොට තමයි ಜಾති දෙකක් අතරේ ඔප්ෂන් එකක් තෝරනකොට තමයි අපි එහෙම පාවිච්චි කරේ. ඇයි දොරේ කිව්වේ? එතකොට ගොඩක් තියෙනවා. ඔව් ಜಾති කීපයක් තියෙන්න පුළුවන්. ඒ කීපය අතරින් කැමැත්ත අහනකොට අපි දොරේ කියලා කිව්වා. එහෙනම් මම හිතනවා මේ දෙක පැහැදිලි කියලා අපි ඉස්සරහට ප්‍රැක්ටිස් කරමු සෙන්සේ මේකට උත්තර දෙන්නේ කොහොමද කියලා නේද? හරි. ඒ දෙස්. හරි. මොයිචිද අපි වාක්‍ය දෙක අය කියමු. チョコレートケーキとチーズケーキどっちがいいですか? はい。次。お茶いろいろありますね。どれがいいですか? はいそうですね。じゃあ次の文法ノートですね。はい。මොකක්ද එතන තියෙන්නේ? නනි නනිの方がいいです. නේ අපි ඉස්සෙල්ලාම එක්සැම්පල් එක බලමු.はい。දිව්‍යා සාන් පළවෙනි එක්සැම්පල් එක කියන්න. 塩の方がいいです。塩の方がいいです. මෙතන සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්නේ නනි නනිの方がいいですකියන එක භාවිතා කරන්නේ යම් කිසි දේවල් දෙකක් අතරින් අපිට එකක් තෝරගන්න වෙනවා. එතකොට එකක් තෝරගෙන අපි උත්තරය දෙනකොට කලින් සෙන්සෙත් එක කතා කරේ කොහොමද ප්‍රශ්නය අහන්නේ කියලා නේද? දේවල් දෙකක් අතරින් කෝකද වඩාත් හොඳ කියලා අහනකොට. එතකොට දේවල් දෙකක් අතරින් එකක් තෝරගන්නකොට අපි ඒ තෝරගන්න දේ නාමපදයේ විදිහට අපි තියනවා の方がいいですඑකතු කරන. එහෙනම් 塩の方がいいですකියපුවාම තෝරගන්නේ මොනවාද?塩ලුණු තෝරගන්නේ නේද?はいඊළඟ උදාහරණයはいඋත්පලාさん 魚の方がいいです. එහෙනම් කවුරු හරි අහනවා කියලා හිතමු. 肉と魚どっちがいいですかකියලා ප්‍රශ්නය අහුවොත් අපි කොහොමද උත්තරේ දෙන්නේ?魚ප්‍රිෆර් කරනවා නම් 魚の方がいいです. 魚の方がいいです. 肉වලට කැමති නම් 肉 නම් අපි ප්‍රිෆර් කරන්නේ කොහොමද කියන්නේ? 肉の方がいいです. そうですね。肉の方が
ඊදස්. මේකේ රිප්ලයි එක දෙන්න පුළුවන් තවත් විදිහක් තියෙනවා සෙන්සේ. අපිට නොහෝගා කියන කොට සයින් කරලා නවුන් එකත් එක්ක ගා ඊදස් කියන එක භාවිතා කරන්න පුළුවන්. මෙතන බලන්න ප්‍රශ්නේ මොකද තියෙන්නේ? හයි. 肉と魚どっちがいいですか මස් සහ මාළු අතරින් වඩාත්ම කෝකද හොඳ කියලා අහනවානේ. බීසන්ගේ හෙන්ජි එක වෙන්නේ මොකද්ද? 肉がいいです නිකෝගා ඊදස්. මස් හොඳයි මීට් නම් හොඳයි කියලා කියන්නේ. අනිත් විදියට උත්තරය දෙනවා නම් නිකුනෝ හෝගා ඊදස්. හරි දැන් සෙන්ස් අපි ප්‍රශ්න අහන්නත් දන්නවා උත්තරය දෙන්න දන්නවා. හරි සෙන්ස් එතකොට මෙහෙම එකකට කැමති අය වගේම තවත් කට්ටිය ඉන්න පුළුවන්. ඒ කවුද? සරසන් වගේ කෝක වුණත් කැමති අය ඉන්න පුළුවන් නේද? ඒ වගේ වෙලාවටත් අපි කොහොමද බලමු උත්තර දෙන්නේ නේද? හයි සුගින බුන්කේවා. හරි ඒකෙදි අපි කියන්නේ එහෙනම් අර නෙත් සරසන්ට කියන්න අවශ්‍ය දේ. මොකද්ද කියන්නේ සෙන්ස් අපි මේකෙදි එහෙනම් ඕනම දෙයක් කියන කොයික වුණත් කමක් නැහැ කියන එක තමයි. ඉතින් මෙතනදී අපිට ප්‍රශ්න පද ගිමොන්ෂි හරි ඉන්ට්‍රොගේටිව් ඒ කියන්නේ ප්‍රශ්න පදයක් එක්ක තමයි පාවිච්චි කරන්නේ. අපි සිංහලෙන් හිතුවොත් හිතන්නකෝ අපි කියනවා ප්‍රශ්න පදත් එක්ක පාවිච්චි කරනකොට කොයික වුණත්. තව මොනවද කියන්නේ? මොකක් වුණත්. කොහේ වුණත්. තව කවුරු වුණත්. හරි තව කීය වුණත් මම බලා හිටියේ ඒක පරක් වෙයි කියලා. හරි මොනවා වුණත් ඒ වගේ අපි පද පාවිච්චි කරනවා. අන්න ඒ වගේ පද තමයි අපි මේ ගිමොන්ෂි විදිහට පාවිච්චි කරන්නේ. හරි එතකොට ඒකත් එක්ක පාවිච්චි කරලා තියෙන ග්‍රැමර් පැටර්න් එක මොකක්ද නෙත්සක්ස? දෙමෝ ඊදෙස්. එහෙනම් මේ කියන ප්‍රශ්න පදයක් එක්ක දැන් ප්‍රශ්න පද මොනවද කියලා අපි බලනවා ඉස්සරහට. ඒ පදත් එක්ක අපි පාවිච්චි කරනවා එහෙනම් හරි ගිමොන්ෂි පුරාස දෙමෝ ඊදෙස් මොයිචිදු දෙමෝ ඊදෙස් මොකක් එක්කද පාවිච්චි කරන්නේ ගිමොන්ෂි ප්‍රශ්න පදත් එක්ක හරි අපි දැන් ප්‍රශ්න පද පොඩ්ඩක් නිහොංගොද ඉතර අර අපි දැන් සිංහලෙන් කියපු ටික නනි ඉකුරා ඉකුත්සු දොකෝ හරි නනි ඔය වගේ අපිට එහෙනම් ඒ පද තමයි මෙතනට එන්න ඕනේ. දැන් බලමු රේබුන් එකට ඇවිල්ලා තියෙන්නේ මොකක්ද කියලා. හයි දිවස නනිග තබෙතයි දෙස්か? ඉමිවනන් දෙස්か? මොනවද කන්න කැමති? මොනවා කන්නද කැමති නේද? හයි. නන්දෙමෝ ඊ දෙස්. මොකද්ද කියන්නේ? ඕන එකක් නේද? හයි. මොනවා වුණත් කමක් නැහැ. තුන්ගේ කාරාගෙවා ඉකුත්සු කයිමෂෝකා? කාරාගෙවා ඉකුත්සු කයිමෂෝකා? මොකක්ද අහන්නේ ප්‍රශ්නේ? කරාගේ කොච්චරක් මිලදී ගන්නවද? කොච්චරක් මිලදී ගන්නවද? ඉකුත්සු නේද? කොච්චරද? ඉකුත්සු දෙමෝ ඊ දෙස්. කොච්චර උනත් කීයක් වුණත් කවන්නේ කන්න පුළුවන් වගේ කන්න පුළුවන් වගේ අදහස තමයි කියන්නේ නේද? හයි කරාගේ අහලා තියෙනවද කරාගේ? චිකන් ෆ්‍රයිඩ් චිකන්. හරි මේ ඩීප් ෆ්‍රයි නේද? ඒ කියන්නේ ගැඹුරු තෙලේ බදින ආහාරයක් ක්‍රිස්පි වගේ ගතියක් තියෙනවා. අර තොරිනික් වගේම තමයි නේද? ඒ කියන්නේ ඕනම මාංශ වර්ගයක් අපිට ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ චිකන්. ඔව්. පොඩි මේ කෑලි වලට කඩලා මේ මොනවාද බයිට් සයිස් එකට නේද කඩපු චිකන් වලින් තමයි අපි ගොඩක් වෙලාවට දකින්නේ. ඕන මස් වර්ගයක් ගන්න පුළුවන් වුණාට නේද? හරි. සුගි. එහෙනම් අපි ආයෙසරයක් කියමු නේද? උත්තරස නනිග තබෙතයි දෙස්か? නන්දෙමෝ ඊ දෙස්. හරි. කොතයිද නන්දෙමෝ ඊ දෙස්. සුගි නෙත්සරසන් 唐揚げはいくつ買いましょうかいくつでもいいです ඉක්කුත්ස දෙමෝ ඊ දෙස්. මෙන්න ඊළඟට තියෙනවා සෙන්සර් අපි කිව්ව ගිමොන්ෂි ටික නේද? හරි. පටන් ගමු. නෙත්සරසන් 何でも සුගි どこでも හරි. 誰でもいつでも දොච්චි දෙමෝ いくつでも ඉක්කුත්ස දෙමෝ. හරි. එහෙනම් ක්ලියර් ඇති කියලා හිතනවා නේද සෙන්සර්? එහෙනම් දෙවා රෙන්ෂූ ශිමෂෝ. හරි. ඉරිස්. හයි. මුලින්ම මොකද ප්‍රශ්නය අහලා තියෙන්නේ? අපි හැමෝමත් එක්ක කියමු. මින්නත් ඉස්සොනිය යොමිමෂෝ. හයි. ジュースとお茶とどちらがいいですか? ジュースとお茶とどちらがいいですか? 意味は ජූස් සහ තේ වලින් කෝකද ජූස් සහ තේ වලින් වඩාත්ම කෝකද හොඳ? මොකද්ද මොකේද ගොඩක් කැමති කියන එක. එහෙනම් අපිට එක විදිහක් උත්තර දෙන්න පුළුවන්. කොහොමද කියන්න පුළුවන්? ඔචාන හෝගා ඊ දෙස්. තේ වලට කැමති කෙනෙක් නම් එයාට උත්තර දෙන්න පුළුවන්. ඔචාන හෝගා ඊ දෙස්.
ねジュースවලට කැමති නම් කොහොමද අපි උත්තර දෙන්නේ? ジュースの方がいい。ජූස්の方がいいです。ඕනම එකක් මොකක් වුණත් කමක් නැහැ කියනවා නම් කොහොමද අපි උත්තර දෙන්නේ? どちらでも どっちでもいいですね。はい、そうですね。 හයි. අපි මේ බලන්න සෙන්සි මේ තෝ අපි කලින් තෝ මේ මැද අවස්ථා දෙකක් කියනකොට මැදට විතරයි භාවිත කරේ. නමුත් අපිට දෙවෙනි පදයටත් තෝ භාවිත කරන්න පුළුවන්. ඒක පෙන්වන්න නිසා තමයි අපි මේ වාක්‍යයට මෙහෙම දැම්මේ. මෙහෙම දෙවිදිහටම අපිට දකින්න පුළුවන්. හයි. මොවිච්චිද? ジュースとお茶とどちらがいいですか？ お茶の方がいいです。 ඒක තමයි වඩා කැමති නේද? හයි. සුංගි? チョコレートケーキとチーズケーキどっちがいいですか？ 違いですか? チーズケーキがいいです。 あ බලමු මෙහෙමද කියලා තියෙන්නේ? あ、そうですね。 の方がいいですね. හයි. අපිට එහෙමත් පුළුවන් නේ. චීස් කේක්の方がいいです. ඊළඟට සෙන්සි කියන්න යන්නේ මොකද්ද? කෝක උනත් කමන්නේ චොක්ලට් කේක් දෙකටම උනත් චීස් කැමති කේක් කියන උනත් එක නේද? කමන්නේ. ආ. කොහොමද කියන්නේ? はい どっちで ど も っちでもいいです いいで はい す。 どっちでもいいです.はい. දෙපැත්තම හොඳයි කියන එක නේද?はい. netසර සං වගේ නේද?次? はい. 肉と魚どっちがいいですか？ いいですか？魚の方がいいです。 いいですね. සකන ගාいいです. අපි දෙපැත්තම කියන්න පුළුවන් කියලා පෙන්වන්න තමයි දෙවිදිහටම ලිව්වේ. はい.次? どっちでもいいです。 はい. どっちでもいいです. දැන් අපි ඉගෙන ගත්ත ග්‍රැමර් ටික ඔක්කොම භාවිතා කරන භාවිත කරන විදිහ තමයි මේ ඉගෙන ගන්න. はい.もう一度 netසරさん. 肉と魚どっちがいいですか？ 魚がいいです。 どっちでもいいです。 はい. ニクニさん. どっちでもいいですね. はい. 次? はい、ナドリンさん。アイスはチョコレートバニス。バニラ。はいはい、大丈夫です。はい。チョコレアイスはアイスはチョチョココとバニラとストロベリストーロベリー。味があります。どれがいいですか？ බලමු නිකුත් සංග මේ නඳුනි සන්තේ අපි අදහස ගනීද කියලා. දැන් තේරුණානේ. මොකද්ද නේ? アイス、 හා. チョコレートසහ වැනිලා කිය වැනිලා, chocolate vanilla. කියන ආ. ෆ්ලේවර්ස් තුනම තියෙනවා. ආ. කෝකද වඩා හොඳ. දොරේගා ඊදෙස්කා. ඒ අපිට ಜಾති තුනක් තියෙන මෙතන දෙකක් නෙමෙයි නේද? හරි මොනවාද ආයි කියන්නේ මොවිච්චද netසරさん? アイスはチョコとバニラとストロベリー味があります。どれがいいですか？ はいはいいいですね. はい答えは何ですか? ストロベリー味がいいです。 はいはい. මොකටද වැඩිම කැමති නේද? ストロベリーフレーバーඑකට නේද? ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකට තමයි කැමති නේද? හයි මේ වාක්‍යයයි කියන්න කියමුනේ චුට්ටක් අමාරු නෑනේ. හයි දිව්‍යさん. アイスはチョコとバニラとストロベリー味があります。はいどれがいいですか？はい。はいはいඋත්තලාさん. アイスはストロベリー味がいいです。 はいもう一度. ストロベリー味がいいです。 netසරさん. ストロベリーストロベリー味がいいです。いいですね. はいはいはい. すごいね. はい次. මොකද先生? 先生 netසරさんとナドネさんとウッパラさんが友達ですね. はい。はいでは家でパーティーをする予定ですね、これから。はいはいはい. はい。じゃあ、3人は スーパーに買い物に 次. එහෙනම් පොඩ්ඩක් රෝල් ප්ලේ එකක් කරමු නේද?はいではロールプレイをしましょう. はい始めて. じゃあ何を買っていきましょうか？そうですね。何が食べたいですか？何でもいいですよ。私は肉がいいです。じゃあ唐揚げを買っていきましょう。 はい先生. එහෙනම් මොනවද අපි මිලදී ගන්න යන්නේ කියලා අහනවා නේද? දැන් පාටි එකක් දාන්නනේ සූදානම් වෙන්නේ. ඊට පස්සේ බීසන්ගේ හෙන්ජි එක そうですね。そうですね. හා කියලා එකග වෙනවා නේ. ඒසන් ඊට පස්සේ කියනවා 何が食べたいですか? මොනවද කන්න ඕනේ කියලා අහනවා නේ.はい. බීසන් මොනවද කන්න ඕනේ කියලා කියනවා. 何でもいいです。何でも。そうですね。ナドリさん、何でもいいです。මොනවා වුණත් කමක් නැහැ කියලා කියනවා නේ. සීසන්ගේ හෙන්ජි එක 私は肉がいいです。肉がいいです。私は肉がいいです. මම නම් නිකු තමයි ප්‍රිෆර් කරන්නේ. මම මස් කනවා කියන එක කියනවා නේද සෙන්සර්.
ඊට පස්සේ මොකද කියන්නේ? ජා කරාගේ ඕ කතේ ඉකිමාෂෝ. එහෙනම් කරාගේ මිලදී අරගෙන යමු කියලා කියනවා නේ. はい。 はい。 先生、次、皆さん、飲み物を買いに来ていますね。はい、次。ね。はい。はい。ねつるさん飲み物は何がいいですか？お茶がいいですよ。お茶いろいろありますね。どちらがいいですか？オーロン茶にしましょう。お酒もいいですか？はいいいですよ。じゃあビール。はい. දිව්‍යසන් චුට්ටක් වෙනස් එකක් කිව්වා. ඒක නිසා තමයි කලබල වෙන්නේ නේද? ඔචා ඉරෝයිරෝ අරිමස්නේ දොරේගායි දෙස්කා. දිව්‍යසන්ට වැරදුනේ එතන. දිව්‍යසන් කිව්වා දොචිරා කියලා. නමුත් ගොඩක් තියෙන වෙලාවට අපි දොරේ පාවිච්චි කරන නිසා මෙතන නිවැරදි පදේ තමයි දොරේ කියලා කියන්නේ.はい. එහෙනම් සෙන්සීලාකට මොකද වෙන්නේ? じゃあそれからデザートを買いに行きます。 はいはいはい。デザートはどうしますか？あそこでケーキを売っていますよ。じゃあ買っていきましょう。チョコレートケーキとチーズケーキどっちがいいですか？どっちでもいいですよ。じゃあ両方買いましょうね。はい。はい、先生ね。意味を見ていきましょうね。はい。デザートはどうしますか? කියන්නේ මොකද්ද? දෙසටල්ට මොකද කරන්නේ? දෙසටල්ට මොකද කරන්නේ? දෙසට් කොහොමද කියලා අහනවා නේද? ඊට පස්සේ බීසන් කියනවා අසකොදේ කේක්を売ってますよ. අතන කේක් විකුණනවා නේද?買っていきましょう. කියන්නේ මිලදී ගන්න යමු. මිලදී අරගෙන යමු. මිලදීගෙන යමු කියලා කියනවා. ඒසන් මොකද්ද කියන්නේ? チョコレートケーキとチーズケーキどっちがいいですか？チョコレートケーキとチーズケーキどっちがいいですか? චොක්ලට් කේක් සහ චීස් කේක් අතරින් වඩාත් කෝකද හොඳ කියලා අහනවා. සීසන් කියනවා私はどっちでもどっちでもいいです. මට නම් ඕනම එකක් ඕකේ. මට කෝක උනත් කමක් නැහැ කියලා නේද? බීසන් මොකද්ද කියන්නේ? じゃあ 両方買い 買いましょう。 両方買いましょう. එහෙනම් අපි ඒ වර්ග දෙකම මිලදී ගමු කියලා කියනවා නේ.先生අපි ඉගෙනගත්ත ග්‍රැමර් පැටර්න්ස් ඔක්කොම වගේ මේක තියෙනවා නේද? මේකයි වගේ. එහෙනම් අපි හිතනවා දැන් අපි ඔන්න කයිමොන කරන්නත් ගියා නේද先生? ඊළඟට අපි ඔන්සියෝ කීතේ. යොකු කීතේ මොකද කරන්නේ අපි? 懲戒テストをやりましょう。 懲戒テストやりましょう。はい。 එතන මුලින්ම ප්‍රශ්නේ තියෙනවා සෙන්සේ.誰が何を持っていきますか? ඒ කියන්නේ මොකද්ද? කවුරු මොනවද අරගෙන යන්නේ? එතකොට ඔන්න පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. එයාලා මොනවද පාටි එකට අවශ්‍ය දේවල් මොනවද අරන් යන්නේ කියන එක අපි හොඳට අහලා උත්තර ලියමු. 1、来週のバーベキューですけど、準備はどうしますか？誰が何を持っていきますか？肉と野菜は私が買っていきますよ。ようさん、いいですか？私も手伝いましょうか？大丈夫です。はい。ようさん、何を持っていきますか？肉と野菜。そうですね。肉と野菜は නිකුත යසයි. හයි次. අපි ආරාධනා කරමු රූපවාහිනිය නරඹන අපේ දූ දරුවන්ට මේ ඔන්සේ එක හොඳට අහලා පිළිතුරු සපයන්න කියලා නේද? හයි. ඔන්සේ යොකු කීතේ කොටායති කුදසයි නේ. හයි.次. 2、じゃあマルコさんは飲み物をお願いします。いいですよ。ビールとワインでいいですか？すみません。私はお酒がダメですから。あ、じゃあお茶も買っていきますね。ありがとうございます。はい、マルコさんは何を持っていきますか？ビールとワインとお茶。そうですね。ビールとワインとお茶ですね。はい。正しい答えはビール、ワインとお茶。3、じゃあ私はおにぎりを作っていきますね。いいですね。じゃあ長谷川さんはおにぎりをお願いします。コップやお皿はどうしますか？それはバーベキュー場にありますから大丈夫です。
川さん、何を持っていきますか？おにぎり。おにぎり。いいですね。正しい答えはおにぎりですね。はい、次4番。4、私は何を持っていきましょうか。じゃあノイさん、デザートはどうですか？そうですね。じゃあバナナを持っていきます。焼いて食べましょう。え、バナナ焼くんですか？はい、美味しいですよ。はい。ノイさんは何を持っていきますか？バナナ。バナナですね. බනනා එතන හරිම මොකද මුශ්‍රී නේ? දෙයක් ඇහුණා නේද සෙන්සේ? බනනා වලට මොකද්ද කරනවා කිව්වේ? යයිතේ තබෙමෂෝ කියලා කිව්වනේ. කිව්වා නේද? はい、皆さんバナナを焼いて食べたことがありますか？ありますね。ありませんね。私も。はいはい。はい、そうですね。同じですね.はい. දෙවා. එහෙනම් අද අපි ගොඩක් දේවල් ඉගෙන ගත්ත නේද සෙන්සේ අපි කල්මනෝ කරන්න ගියා නේද? ගිහිල්ලා මොනවද කරේ අපි? කාබේමොනෝ, නොමිමොනෝ, දෙසාතෝ. ඔව්, කයිමෂ්ටා නේ.はい. දෙවා. එහෙනම් අද පාඩම අපි මේ කොටසත් එක්ක අවසන් කරනවා. එහෙනම් හැමදාම අපි කියන්න වගේම මහන්සි වෙන්න පාඩම් කරන්න ජපන් භාෂාව රසවත් ඉගෙන ගන්න නේද?はい. එහෙනම් ආයි හම්බ වෙනකම් මට නේ. はい、皆さんじゃあありがとうございます。ありがとうございます。ようこそ日本へ。ジャパニートサーベレン。